මේක වැරදි අවබෝධයක් නිසා අවුරුදු 10ක් තිස්සේ වෙන් වෙලා ඉඳිය ආදරවන්තයෝ දෙන්නෙක්ට නැවත එකතු වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් අතීතයේ සිද්ධ වුණ ඒ දරුණු වේදනාවන් ඔවුන්ව සදාකාලිකවම වෙන් කරයිද? ගිම්හානයක ආරම්භ වුණ ඒ අතිශය සුන්දර හදවතට දැනෙන ආදර කතාවට මොකද වුනේ කියලා නෙවර් එන්ඩින් සමර් කියන 2026 අවුරුද්දේ රිලීස් වුණ ලස්සනම ලස්සන චයිනීස් ඩ්‍රාමා එකෙන් අද අපි බලමු. කතාව ආරම්භ වෙන්නේ 2026 අවුරුද්දෙන්. අපේ ප්‍රධාන නිළිය ඒ කියන්නේ චෝවන් තමන් ඉගෙනගත්ත උසස් පාසලට නැවත පැමිණෙනවා. අවුරුදු 10කට කලින් අතීත මතකයන් දිහා හැරිලා බලන ඇය මම ලූෂී ෂාෝට ගොඩක් රිදෙව්වා ඔහු මට සමාව දෙයිද කියලා තමන්ගෙන්ම අහනවා. ඒත් එක්කම කතාව අපව අවුරුදු 10ක් ආපස්සට ඒ කියන්නේ ඔවුන්ගේ පාසල් කාලය වන 2016 අවුරුද්දට අරගෙන යනවා. අපට මුලින්ම පෙන්වන්නේ ලූෂී හැම දෙනාටම කරදර කරමින් පාසල් රැස්වීමට දුවගෙන එන විදිය. ඔහු කළ මොකක්ම හරි දඟ වැඩක් නිසා පාසලේ ආරක්ෂක නිලධාරීනුත් ඔහු පස්සෙන් පන්නනවා. දුවන අතරේ ලූෂී එතන තියෙන හැම වතුර කරාමයක්ම විවෘත කරලා මුළු රැස්වීමම වතුරෙන් නහවනවා. මේ නිසා ලොකු කලබලයක් ඇති වුණත් කඩවසම් ලූෂී නම් ඉන්නේ ගොඩක් සතුටින්. මේ ක්‍රියාවෙන්ම තේරෙනවා ලූෂී කියන්නේ ගොඩක් සෙල්ලක්කාර කොල්ලෙක් කියලා. කොහොම හරි මේ වරදට දඬුවමක් විදියට ගුරුවරයා ලූෂීගේ අලුත්ම බයික් එක තහනම් කරනවා. ඒ වගේම ඔහු කියනවා ආදර්ශ විභාගයෙන් මුළු නගරේම හොඳම සිසුන් 1000 අතරට ආවේ නැත්නම් ඔයාට මේ බයික් එක ගන්න එක හීනයක් තමයි කියලා. පොහොසත් පවුලක කෙනෙක් වුණ ලූෂීට අලුතෙන් බයික් එකක් ගන්න පුළුවන් වුණත් Taman පණ වගේ ආදරය කරන මේ බයික් එක බේර ගන්න ලූෂීට මේ අභියෝගය බාර ගන්නම සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවෙම තමයි එතනට පාසලේ අංක 1 දක්ෂතම ශිෂ්‍යාව වන චෝවන් එන්නේ. ගුරුවරයා ඇව අගය කරද්දී ලූෂී තොරහින්ම චෝවන් දිහා බලන්න අමතක කරන්නේ නැහැ. චෝවන් කියන්නේ උසස් පාසලේ හැම දෙනාම අගය කරන ඉහළම ශිෂ්‍යයෙක් වුණත් ලූෂී නම් ඉගෙනීමට පොඩ්ඩක්වත් අවධානය යොමු කරන කෙනෙක් නෙවෙයි. ක්ලාස් එකේ අන්තිමයා වගේ තමයි. දවසක් චෝවන් හදිසි ගමනක් යද්දී ඇගේ බයිසිකලේ ලූෂී හැප්පෙනවා. එතනදී චෝවන්ගේ කුඩා දුන්නක හැඩය ගත්ත කීචේන් එක බිම වැටිලා ලූෂීට හමු වෙනවා. ඇත්තටම චෝවන් කියන්නේ ලූෂී වගේ පොහොසත් පවුලක කෙනෙක් නෙවෙයි. ඇය තමන්ගේ අසනීප වුණු අත්තම්මා එක්ක ගොඩක් දුක් විඳින්මින් ජීවත් වන කෙනෙක්. අත්තම්මගේ බෙහෙත් වලට වගේම ජීවත් වෙන්න මුදල් සොයා ගන්න ඇය රහසින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වගේ පෙනී ඉඳිමින් පොහොසත් පවුල්වල ළමයින්ට ටියුෂන් දෙන්න යනවා. ඉතින් අද නම් ඇය මේ හදිසියෙම යන්නේ අත්තම්මගේ උපන්දිනයට ඇයගේ අසල්වැසි නිවසේ ඉන්න හොඳම යහළුවා ජියන්යන් එක්ක අත්තම්මව සර්ප්‍රයිස් කරන්න. චෝවන්ගේ ජීවිතයේ හැම රහසක්ම වගේ යන් දැනගෙන ඉඳියත් ඇය ගොඩක් ආදරය කරන අත්තම්ම නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි චෝවන් කෙටි සටහන් හදලා මිස්ටර් බෝ කියලා ව්‍යාජ නමකින් රහසින් විකුණනවා. මේකෙන් ඇයට හොඳ සාධාරණ මුදලක්ද ලැබෙනවා. ලූෂී තමන්ගේ විභාගය ගොඩ දාගන්න මේ මිස්ටර් බෝගේ නෝට්ස් වලින් පුළුවන් කියලා එයාගේ හොඳම යාළුවා ෆන්ගෙන් දැනගෙන මිස්ටර් බෝගෙන් ඒ කෙටි සටහන් ඉල්ලලා මැසේජ් එකක් දැම්මත් මිස්ටර් බෝ කියන්නේ චෝවන් නිසා චෝවන් ඔහුව බ්ලොක් කරලා දානවා. ඒත් ලූෂීත් මේ වැඩේ ලේසියෙන් අත්හරින කෙනෙක් නෙවෙයි. ඔහු නෝට්ස් ගන්න ගොඩක් ක්‍රම උත්සාහ කළත් ඒව නම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මිස්ටර් බෝගේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන ගසකින් මිස්ටර් බෝ ගැන සාක්ෂියක් සොයා ගන්න ලූෂී එදා රාත්‍රියේම ඔහුව හසු කරගන්න පාසලේ අත්හැර දමා තිබුණ පිහිනුම් තටාකය ළඟට යනවා. ෆන් මෙතන භූතයින් ඉන්නවා කියලා ඇතුළට යන්න කැමති නැහැ. ඒ නිසා ලූෂීට තනිවම ඇතුළට යන්න වෙනවා. ඇතුළට ගියාම ලූෂීට මේස අස්සේ හැංගිලා පාඩම් කරමින් ඉඳිය චෝවන්ව හමු වෙනවා. ටික වෙලාවකින් ෆන් විතරක් එළියේ ඉඳිය නිසා ඔහුව සැක කරන පාසලේ ආරක්ෂකයෙක් එතනට එනවා. චෝවන් කලින් ඉඳලම මේ වගේ දෙයකට සූදානම් වෙලයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා ආරක්ෂකයාගෙන් බේරෙන්න චෝවන් කරන උපක්‍රමශීලී වැඩක් නිසා ලූෂීට ඇය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. කොහොම හරි ලූෂී චෝවන්ගේ කීචේන් එක පෙන්වලා ඒක වීසි කරන විදියට ඇගේ නෝට්බුක් එක සොරකම් කරනවා.
චෝවන් මේ නෝට්ස් දෙන්න අකමැති ලූෂී වගේ හයි රිස්ක් එකක් තියෙන ක්ලයන්ට් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න අකමැති නිසයි. ඒත් සොරකම් කළ නෝට්ස් වලින් ගුරුවරුන් පවා පුදුම කරමින් ලූෂී විභාගයට ඉහළින්ම ලකුණු ලබා ගන්නවා. ගුරුවරයාට නම් ඔහු ගැන සිතා ගන්න බෑ. ඒ නිසා ඔහුත් අර රහසින් නෝට් විකුණන කෙනාගෙන් නෝට්ස් ගත්තද ඇසුවත් ඔහු නම් කියන්නේ මගේ අලුත් ටියුටර් නිසයි මේ හැම දෙයක්ම කියලා. තමන්ගේ නෝට්ස් සොරකම් කළේ ලූෂී නිසා චෝවන් අන්තිමේදී ලූෂීට දෙවනි වාර විභාගයට අවශ්‍ය නෝට්ස් දෙගුණයක් අය කිරීමකින් ලබා දෙන්න තීරණය කරනවා. මොකද ඔහු නිසා කලින් ඈට ලොකු අලාභයක් වෙලා තියෙනවා. රාත්‍රියේ ලුවෝහී කියලා කෙනෙක් චෝවන්ගේ වාරික ගෙවීම ප්‍රමාද නිසා මුදල් ඉල්ලනවා. චෝවන්ගේ තාත්තා විශාල ණයක් අරගෙන තියෙනවා කියලා මේ වෙලාවේදී තමයි අපටත් දැනගන්න ලැබෙන්නේ. දැන් ඔහු ජීවතුන් අතර නැති නිසා චෝවන්ට තමයි මේ ණය මුදල ගෙවන්න වෙලා තියෙන්නේ. ඒත් ඇය ඒ ගැන අත්තම්මට දන්වන්නේ නැහැ. මොකද අත්තම්මා දැනටමත් අසනීපයෙන් ඉන්න නිසා චෝවන් කැමති නැහැ ඇයගේ හිත රිදවන්න. අසරණ චෝවන් ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි ජීවත් වෙන්නේ. ඇය ලූෂීට නෝට්ස් ලබා දීලා ඔහුගෙන් ඇයගේ කීචේන් එක ලබා ගන්නවා. මේ වෙලාවේදී ඇය තවත් දෙයක් දැනගන්නවා. ඒ තමයි ලූෂී ටෝෆල් එක්සෑම් එක කරන්නයි ඉන්නේ. ඔහු ඉක්මනින්ම විදේශගත වෙනවා කියලා. හොස්පිටල් එකට ගියාම අත්තම්මගේ අසනීපය දැන් බරපතලයි ඇයට මිලාදික බෙහෙත් ලබා දෙන්න වෙනවා කියලා දැනගත්තම කතාව තවත් සංකීර්ණ වෙනවා. ඉතින් මුදල් නැති වුණත් චෝවන් මේ බෙහෙත් ගන්න එකඟ වෙනවා. ඒ අතරේ චෝවන් බුරු පසුබිමක් මවාපාමින් ළමයින්ට ඉගැන්වීමට ගත් උත්සාහයත් අසාර්ථක වෙනවා. එක ළමයෙක්ගේ ගෙදරින් චෝවන්ගේ බොරුව දැනගන්න නිසා ඇයට ඒ ජොබ් එකක් නැති වෙනවා. චෝවන්ගේ තාත්තා නැති වුණාට පස්සේ ඇයගේ අම්මා ඇයවත් අත්තම්මවත් අත්හැරලා පොහොසත් කෙනෙක් එක්ක විවාහ වෙලා තියෙනවා. මේ හැමදේම ගැන සිතමින් පාරේ යන චෝවන් දකිනවා තමන්ව අත්හැර දැම්ම තමන්ගේ අම්මා ලූෂීට ගොඩක් ආදරයෙන් සලකනවා. ඔව් ලූෂීගේ තාත්තා තමයි දැන් චෝවන්ගේ අම්මගේ වර්තමාන සැමියා වෙන්නේ. මේකෙන් හිත රිදව ගන්න චෝවන් තමන්ගේ අම්මගෙන් අත්තම්මගේ බෙහෙත් වලට මුදල් සොයා ගන්න තීරණය කරනවා. ඇයි හිතාමතාම ලූෂීට ලන් වෙන්න පටන් ගන්නවා. සමා වෙන්න ලූෂී මට ඔයාව යූස් කරන්න වෙනවා කියලා ඇය තමන්ටම කියා ගන්නවා. ලූෂී මතු පිටින් දඟකාර වුණත් ඇතුළතින් ගොඩක් කරුණාවන්ත කෙනෙක්. ජීවිතයෙන් සමුගන්න ආසන්න වෙලා ඉන්න මාළුවෙක් වුණත් ඔහු බේරගන්නවා. චෝවන් ලූෂීට එකපාරම ලන් වෙන්න ඕනේ නිසා හොඳින් සලකන්න ගන්නවා. දවසක් ඇය ඔහුට ටොෆල් එක්සෑම් එක කරන්නත් උදව් කරන්නම් කියලා එකට පාඩම් වැඩ කරන්න යෝජනා කරනවා. මුලදී ලූෂී නම් මේකට කැමති වෙන්නේ නැහැ. රාත්‍රියේ චෝවන් ගුරු විවේකාගාරයට ගිහින් ලූෂීගේ ඉංග්‍රීසි ගුරුවරිය විදියට අම්මට කෝල් කරනවා. ඇය මෙහෙම කෝල් කරන්නේ අම්මා ඇයගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැති නිසා. චෝවන් මේ කෝල් කරන්නේ ලූෂීගේ ගෙදරින් පේරන්ට්ස් මීටින් එකට ආවේ නැහැ කියලා නිදහසට කරුණක් කියමින්. ඉතින් ලූෂීගේ ගුරුවරිය විදියට චෝවන් 25 වෙනිදාට හමුවෙමු කිව්වම අම්මා ගොඩක් පුදුම වෙනවා. මොකද ලූෂී එයාගේ කිසිම දෙයක් තාත්තගේ අලුත් බිරිඳට දන්වන්න කැමති නැහැ. මේ කෝල් එක නිසා අම්මා නම් ඉන්නේ ගොඩක් සතුටින්. ලූෂී හැමදාම යහළුවෙගේ ගරාජ් එකක තමයි ඉන්නේ. ඉතින් අදත් ඔහු ගරාජයේ ගේම් එකක් ප්ලේ කරනවා. ඊට පස්සේ එතනට ඔහුව සොයාගෙන එන චෝවන් මම එක වටයක් හරි ජයග්‍රහණය කළොත් ඔයා මම එක්ක පාඩම් කරන්න එන්න ඕනේ කියලා ගේම් එකක් ප්ලේ කරනවා. චෝවන්ට ගේම්ස් ප්ලේ කරලා පුරුද්දක් නැහැ. මුල් රවුන්ඩ් 4ෙම ඇය පරාජය වුණත් එකවරම ට්‍රික්ස් ඔක්කොම අල්ලගන්න චෝවන් ෆයිනල් රවුන්ඩ් එකේදී ජයග්‍රහණය කරනවා. අවසානයේ ඇය රහසින් ඔහුටත් පාඩම් කියා දෙන්න ගන්නවා. මේ දෙන්න එකතු වෙලා අර පරණ පිහිනුම් තටාකය අසල පාඩම් කරනවා. චෝවන් උසස් පාසලේදීත් ලූෂීට ගොඩක් උදව් කරනවා. මේ සම්බන්ධයට එක්කෙනෙක් නම් කැමති නැහැ. ඒ තමයි යන්. දවසක් ලූෂී චෝවන්ගේ සිතුවමක් අඳින අතරේ ඔහු වගේම ඇය ෂොප් එකක ප්ලාස්ටික් බෑග් එක හිරවමින් ඉඳිය ගෝල්ඩ් ෆිෂ්ලා වගේක් අරගෙන එනවා. ඒත් මේ වෙලාවේදී ඒ මාළු ඉන්න බෑග් එකෙන් වතුර කාන්දුවක් වෙනවා. ඒ නිසා මේ දෙන්න රහසින්ම රසායනාගාරයට ගිහින් බීකරයක් සොරකම් කරනවා. නොසිතූ විදියට මෙතනට ආරක්ෂකයෙක් ආවම මේ දෙන්නටම පණ එපා කියලා දුවන්න වෙනවා. ආරක්ෂකයාගෙන් බේරෙන්න චෝවන් ඉක්මනින්ම ජනේලයකින් පැන්නත් ලූෂී නම් උස තැන් වලට ගොඩක් බයයි. ඒ නිසා ඇය කියනවා ඔයා පනින්න මාව විශ්වාස කරන්න මම ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ කියලා.
ආරක්ෂකයාත් ළඟ එන නිසා බය අමතක කරලා පහළට එන්න යන ලූෂි ඇද වැටෙන්න ගියත් චෝවන් ඉක්මනින්ම ඔහුව අල්ල ගන්නවා. චෝවන් බස් එකෙන් නිවසට යන අතරේ ලූෂි ඇය අසලින්ම බයික් එකෙන් එනවා. එන්න ඉන්නම මේ වගේ පුංචි දේවල් නිසා මේ දෙන්නගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. ලූෂිගේ යාළුවගේ ගරාජයේ ඉදිරියේ සුරතල් මසුන් ඇති කරන ෂොප් එකක් තියෙනවා. ඉතින් කලින් දවසක ගෝල්ඩ් ෆිෂ්ලා වගේක් අරගෙන ආවෙත් චෝවන් මේ ෂොප් එකෙන්ම තමයි. මේ ෂොප් එක වසා දමන්න යන නිසා මේ සුරතල් මසුන්ටත් සමුගන්නයි වෙන්නේ. ඒ ගැන දැනගන්න චෝවන් ඒ සුරතල් මසුන් බේරගන්න ගියත් එතරම් මුදලක් ඇයට නැහැ. ඇයව දකින ලූෂි අවසානයේ දෙන්නත් එක්ක එකතු වෙලා මේ මාළු ඔක්කොම බේර ගන්නවා. ඔවුන් රහසින් පාඩම් කරන පිහිනුම් තටාකයේ කොටසකට මේ මාළුන්ව මුදා හැරියත් ලූෂි එකට ජීවත් වෙන්න නොහැකි මාළු වර්ග දෙකක් වතුරට එකතු කරලා තියෙන නිසා චෝවන් ඒ මාළු ටික අල්ලගන්න වතුරට පනිනවා. ලූෂිත් ඇය සමගම වතුරට පැනලා පිහිනන අතරේ මේ සුන්දර මතකයත් එක්ක ලූෂිගේ හිතේ චෝවන් ගැන ලොකු ආදරයක් ඇති වෙන්න ගන්නවා. අවසානයේ සුරතල් මසුන් වෙන් කරගත්තත් දෙන්නම හොඳටම තෙමිලයි ඉන්නේ. ඉතින් ස්ටෝර් රූම් එකෙන් ටී-ෂර්ට් දෙකක් ගන්න ලූෂි චෝවන්ට ඇඳුම් මාරු කරගන්න කියනවා. මේ වෙලාවේදී චෝවන් ලූෂිගේ ශරීරය දැකලා ගොඩක් ලැජ්ජාවටපත් වෙනවා. ඇඳුනුත් මාරු කරගෙන මාළු දිහා බලාගෙන පාසලේ තියෙන උත්සවයක් ගැන කතා කරන අතරේ ඇයට ඕනේ වෙනවා ඔහු සමග ඒ උත්සවයේදී බැලුන්ස් අහසට මුදා හරින්න. ඉස්සර ලූෂියට අකමැත්තෙන් ඉඳිය චෝවන්ට දැන් එකවරම ඔහු ගැන තියෙන කැමැත්ත නිසා ලූෂි කියනවා ඔයා හිතාමතා අම්මට ලන් වෙන්න උත්සාහ කරනවා වගේ දැනෙන්නේ මොකද කියලා නම් මම දන්නේ නැහැ කියලා. එකවරම මෙතනට ආරක්ෂකයෙක් ආවම කොහොම හරි උසස් පාසලේ රසායනාගාරයෙන් භාණ්ඩ සොරකම් කළ දෙදෙන විදියට මේ දෙන්නම හසු වෙනවා. ඊළඟ දවසේ ඩිරෙක්ටර් හැම දෙනාටම ඇහෙන්න ඒ ගැන නිවේදනය කරනවා. චෝවන්ගේ නම ඇසුවම නම් ළමයි හැම දෙනාම පුදුම වෙනවා. ලූෂි ඇයව ආරක්ෂා කරන්න ගියත් චෝවන් තනිවම වරද ඔහුට බාර ගන්න දෙන්නේ නැහැ. ලූෂි නිසා චෝවන්ගේ ප්‍රතිරූපයට හානි වුණ එකට දුක් වුණාම ඇය ඔහුට කෑම වේලක් අරගෙන දෙන්න පොරොන්දු වෙනවා. චෝවන්ගේ අත්තම්ම වැඩ කරන කඩවීදියක තියෙන නූඩල්ස් ෂොප් එකකට ඇය ලූෂිව එක් කරගෙන යනවා. මේ ෂොප් එකේ හිමිකරු මිස්ටර් කං ලූෂිගේ බයික් එක දැකලා ඒකට ගොඩක් කැමති වෙනවා. මිස්ටර් කං ලූෂි ඇයගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා ඇසුවම ඇය ඉක්මනින්ම නැහැ මේ ක්ලාස්මේට් කෙනෙක් කියලා ඔහුව හඳුන්වලා දෙනවා. නූඩල්ස් කන අතරේ චෝවන් මේ වගේ රසම රස නූඩල්ස් එකක් ලූෂියට වෙනස් ෂොප් එකකින් ගන්න බෑ කියලා අභියෝගයක්ද කරනවා. චෝවන් ලූෂි එක්ක බැලුන්ස් අහසට මුදා හරින්න ආසාවෙන් ඉන්න පාසලේ තියෙන උත්සවයක් උදා වෙනවා. ඉතින් අද තමයි චෝවන් එයාගේ අම්මවත් හමු වෙන්නේ. අදත් උදෑසන චෝවන් ඉංග්‍රීසි ගුරුවරිය විදියට හැම දෙනාටම රහසින් අම්මට කෝල් කරලා එන බව තහවුරු කර ගන්නවා. ඉතින් ඇය ලූෂි එක්ක බැලුන්ස් අහසට යවන අතරේ මෙතනට තමන්ගේ අම්මා එනවා. ඒ නිසා ඇය ඉක්මනින්ම ලූෂිව වැළඳ ගන්නවා. මේක දකින අම්මා චෝවන් ගැන සැලකීමක් නැතිව ලූෂි එක්ක කතා කරන්න ගියත් ඔහුත් අම්මට පොඩ්ඩක්වත් කැමති නැහැ. මෙතනින් පිට වෙන අතරේ චෝවන් ලූෂිගෙන් දැනගන්නවා ඔහු මේ කාන්තාවට කැමති නැහැ. ඔහුගේ තාත්තා ඉක්මනින්ම පාලනය කරන්න පුළුවන් කාන්තාවන්ටයි කැමති. දැන් ඉන්න බිරිඳ වුණත් වරදක් කළොත් ඔහු ඉක්මනින්ම ඇයව අත්හැර දමාවි කියලා. චෝවන්ගේ උත්සාහය සාර්ථක කරමින් රාත්‍රියේ අම්මා හැම දෙනාටම රහසින් චෝවන්ව හමු වෙනවා. ඇත්තටම කිව්වොත් ලූෂිගේ තාත්තා මේ දේවල් දැනගත්තම ප්‍රශ්නයක් වෙන නිසා ලූෂිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් චෝවන් වෙන එකට අම්මා පොඩ්ඩක්වත් කැමති නැහැ. චෝවන්ගේ තාත්තා සමුගත්තම තාත්තගේ රක්ෂණ මුදලත් අම්මා ලබාගෙන තමයි ලූෂිගේ තාත්තා සමග විවාහ වෙලා තියෙන්නේ. අම්මා අය කවදාවත් ඇය ගැන සොයා බලලත් නැහැ. ඉතින් මේ වෙලාවේදී චෝවන් තාත්තගේ මුදල් ඇයටත් අයිති කිව්වම අම්මා ඒක ඇයට පමණක් අයිති මුදලක්. ඔයා මුදල් ඕන නිසා මේ වගේ දේවල් කරන බව දන්නවා කියලා ලූෂිගෙන් ඈත් වෙන්න විශාල මුදලක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ආයෙ කවදාවත් මම ඔයාගේ අම්මා කියලා හිතන්න එපා කියමින් ඇය චෝවන්ව සදහටම ප්‍රතික්ෂේප කරනවා. අත්තම්මගේ පණ බේර ගන්න වෙනත් ක්‍රමයක් නැති නිසා චෝවන් ඒ මුදල් බාරගෙන ලූෂිව මගහරින්න ගන්නවා. ලූෂි ඇය වෙනුවෙන් ඇයගේ කීචේන් එකට ගැලපෙන මාලයක් සූදානම් කරගෙන ආවත් චෝවන් යන්න එක කියනවා ලූෂි කියන්නේ මගේ යාළුවෙක් නෙවෙයි කියලා. ඉතින් මේ කතාව රහසින් අහගෙන ඉඳිය ලූෂිගේ හදවත ඒ නිසා කෑලි කෑලි වලට බිඳිලා යනවා. ඔහුට සිතා ගන්න බෑ ඇය මේ වගේ හැසිරීමක් පෙන්වන්නේ මොකද කියලා. දවසක් චෝවන් පාරමාරු වෙන අතරේ සල්ලිකාර කොල්ලෝ කිහිප දෙනෙක් බයික් වලින් ඇය ඉදිරියට එන්න යන නිසා ලූෂි ඔහුගේ බයික් එකෙන් පාර හරස් කරනවා.
ඉතින් ලූෂී මේ කොල්ලෝ සෙට් එකේ නායකයා විදියට ඉන්න හර්වන් හුයි එක්ක අර නාකි මිනිහා නැත්නම් ඔයා කවුරුත් නෙවෙයි කියලා කතා බහක් ඇති කර ගන්නවා. වහින්න ගන්න නිසා මේ වෙලාවේදී ඔවුන් රණ්ඩු වෙන්නේ නැහැ. හොඳටම වහින්න ගන්න නිසා ලූෂී චෝවන්ට බයික් එකට නගින්න කිව්වත් ඇය ඒකට කැමති වෙන්නේ නැහැ. ලූෂී ඇය මුරණ්ඩු කෙල්ලෙක් කියමින් ඔහුගේ ජැකට් එකක් දීලා එතනින් පිට වෙනවා. උසස් පාසලේ ඩිරෙක්ටර් ලූෂී දැන් පාසලට එන්නෙත් නැහැ. ඔහු යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකට සයින් කළත් විදේශගත වෙන්න ඉන්නවා කියලා දැනගෙන ඔහුගේ පවුලේ අයගෙන් මේ ගැන අහන්න කෝල් කරන්න යනවා. ලූෂී හැම කෙනෙක්ටම රහසින් මේ දේ සිදු කරනවා කියලා දැනගෙන මෙතන ඉන්න චෝවන් ඉක්මනින්ම කියනවා ඔහු විදේශගත වෙන ඩොකියුමන්ට්ස් ගැන ඇහුවේ ඒ මම නිසයි. ඔහුට වෙනත් රටවල රිලේෂන්ස්ලා ඉන්න නිසා මමයි ඔහුගෙන් ඒ ගැන ඇසුවේ. ඒක මගේ අනාගතයට වටිනවා කියලා. කොහොම හරි ඇය මේ වෙලාවේදී ලූෂීව බේර ගන්නවා. ලූෂී ඔහුගේ සිහිනය සැබෑ වෙන්න යන බව වොයිස් මෙසේජ් එකකින් දැන ගන්නවා. ඔහුට අවශ්‍ය ගුවන් ටිකට් පතත් දැන් සූදානම් වගේම තාත්තත් ඒ ගැන දන්නේ නැහැ. ඒ අතරේ චෝවන් අත්තම්මට මිලාදික බෙහෙත් ලබා ගන්නවා. හොස්පිටල් එකේදී අත්තම්මටම හසු වෙනවා. චෝවන්ගෙන් මුදල් ලැබුණු විදිය ගැන ඇසුවම ඇය අම්මා දුන් බව කියන්නේ නැහැ. ඒ වෙනුවට ඇය කියන්නේ කලින් කළ පාර්ට් ටයිම් ජොබ්ස් ගැන. අත්තම්ම කැමති නැහැ ඇය ඉගෙනීමට අමතරව පාර්ට් ටයිම් ජොබ්ස් කරනවට. අත්තම්මට ඕනේ ඇය හොඳින් ඉගෙනගෙන වෙනත් නගරයක යුනිවර්සිටි එකකට යනවා දකින්න. ඉතින් Tamanට ඉන්න එකම පවුලේ සමාජිකයා අත්තම්ම නිසා චෝවන් ඇය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. උසස් පාසලේ ගත කරන අවසන් දවසේ පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වන යැන් ලූෂී එක්ක චෝවන් නිසා ලොකු රණ්ඩුවක් ඇති කර ගන්නවා. එතනදි තමයි තවත් රහසක් එළියට එන්නේ. යන් කියන්නේ ලූෂීගේ තාත්තගෙන් පුතෙක් වුණත් ඔහු අනියම් පිරිඳකගේ දරුවෙක්. මේ පවුල් පසුබිම නිසා යන් ලූෂීට ගොඩක් වෛර කරනවා. යන්ට පාසලේ කතාවක් කරන්න තිබුණත් ඔහු එන්නේ නැති නිසා චෝවන් ඔහු වෙනුවෙන් කතාවක් කරනවා. ඇය බලාපොරොත්තුවෙන් ඉඳියා මේ උත්සවයට ලූෂීත් එයි කියලා. ඉතින් යන් වගේම ලූෂීව සොයාගන්න එන චෝවන් මේ දෙන්නව දකිනවා. ලූෂී එළියට ගියාම චෝවන් යන්ට බනිනවා මම නිසා රණ්ඩු වෙන්න එපා කියලා. යන් ලූෂී කියන්නේ ඇයට ගැලපෙන කෙනෙක් නෙවෙයි ඔහුගෙන් ඈත් වෙලා ඉන්න කිව්වත් චෝවන් ඔහු හොඳ කෙනෙක් කියලා පිට වෙනවා. ඉතින් මේ රණ්ඩුවෙන් පස්සේ ගෙදරට ආවම යන්ගේ අම්මා දකිනවා ඔහු අද ගොඩක් වෙනස් කියලා. යන්ව හදා වඩා ගන්න Tamanගේ රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න අම්මා නම් දැනගන්නේ නැහැ ඔහු රණ්ඩුවක් ඇති කරගෙන තුවාල වෙලා ඉන්නේ කියලා. රාත්‍රියේ ෆන්ගෙන් ලූෂී දැනගන්නවා ඔහුගේ විදේශගත වීම පාසලේදී හසු වෙන්න ගියත් චෝවන් ඔහුව බේරගත්තා කියලා. ඇයව හමු වෙන්න අවසන් වරට ලූෂී ඔවුන් පාඩම් කළ නාන තටාකය ළඟට ගියත් මේ වෙලාවේදී ඒ දෙන්න හමු වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොටත් චෝවන් පාසලෙන් එළියට ගිහින් ඉවරයි. නැවතත් කතාව වර්තමානයට එනවා. දෛවය විසින් මේ දෙන්නව නැවතත් එකම ස්ථානයකට කැඳවගෙන එනවා. රාත්‍රියේ පාරේ යන චෝවන් සුරතල් බල්ලෙක්ව අතගාමින් ඉන්න වෙලාවේ ඇය පිටිපසින් කෙනෙක් මතුවෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අවුරුදු 10කට පස්සේ ගොඩක් කඩවසම් තරුණයෙක් වෙලා ඉන්න ලූෂී. ගොඩක් කාලයකින් හමු වුණා කියමින් ලූෂී කිව්වම ඇය සිනහ වෙමින් ඔහු දෙස බලනවා. මේ කතාව නිතරම අතීතයත් වර්තමානයත් අතර දෝලණය වෙමින් අපව පුදුම කරනවා. ඔන්න දැන් කතාව ආයෙමත් අපව රැගෙන යන්නේ 2016 අවුරුද්දට. පාසල් කාලයේ අවසන් දිනයේ එකිනෙකාව දකින්න ආසාවෙන් ඉඳියත් අපේ ප්‍රධාන චරිත දෙකට ඒ අවස්ථාව මග හැරුණනේ. ඊට පස්සේ ලූෂී Tamanගේ බයික් එක ෆන්ට දීලා ලොකු උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එදා මිලදීගත් සුරතල් මසුන් චෝවන්ට ලබා දෙන්න කියලා. ෆන් කියනවා මට චෝවන් එක්ක එතරම් යහළුකමක් නැහැ කියලා. ඒ වෙලාවේදී ලූෂී ෆන්ගේ හිත දිනාගෙන ඉන්න චෝවන්ගේ හොඳම යහළුවා වෙන මෙන් ගැන මතක් කරලා ඇයගෙන් උදව් අරගෙන දෙන්න කියලා බල කරනවා. මේ ගැන දැනගන්න චෝවන් නිදහසට කරුණක් විදියට එදා වැස්සේදී ලූෂී ඇයට දුන් ජැකට් එක ආයෙම දෙන්න යනවා. ලූෂී රටින් පිට වෙන්න දින දෙකකට කලින් ඔහුව හමු වෙන්න යන චෝවන්ව දැක්කම ලූෂී ඇය ඒ කියලා සිහිනයකින්වත් හිතුවේ නැති නිසා ගොඩක් පුදුම වෙනවා. පිරිසිදු කළ ජැකට් එක ආපසු දෙන ගමන් චෝවන් එදා කළ උදව්වට ඔහුට ස්තුති කරනවා. ඇය කියනවා මේ මාළු ඔක්කොම මගේ නෙවෙයි අනික මෙතරම් ලොකු මාළු ටැංකියක් තියන්න මගේ ගෙදර ඉඩක් නැහැ කියලා. ඒත් එක්කම ලූෂී කියනවා මටත් ප්ලේන් එකේ මාළු අරගෙන යන්න බෑ කියලා. අන්තිමේදී මේ දෙන්නම මෙතන ඉන්න ෆන්ගෙන් කැමැත්තක් අහන්නේ නැතිව මුළු මාළු ටැංකියම ඔහුගේ පිටපත වනවා. ඊට පස්සේ ඉතින් හැමදෙනාම බලාපොරොත්තුවෙන් ඉන්දිය යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එක දවස උදා වෙනවා. චෝවන්ට නම් අද දවස Tamanගේ මුළු ජීවිතය වගේ වටිනවා.
ඇය අත්තම්මත් එක්ක ලොකු බලාපොරොත්තුවක් තියාගෙන පාසලට යනවා. අත්තම්මා උදේ හොඳ සෞඛ්‍යයකින් ඉඳියත් චෝවන් විභාග ශාලාවට ඇතුළු වෙනවත් එක්කම හાર્ට් ඇටැක් එකක් ඇවිත් සීනෙතිව ඇදගෙන වැටෙනවා. මේ අනපේක්ෂිත සිදුවීම නිසා චෝවන්ගේ යුනිවර්සිටි සීනය වගේම මුළු අනාගතයම එකපාරම අලු වෙලා යනවා. ඇයට විභාගය ලියන්න ලැබෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එයාපෝට් එකට යන ලූෂීට දැනගන්න ලැබෙනවා ලූෂීගේ තාත්තත් ඔහුගේ අහිමි වුණ අම්මගේ පැරණි නිවස විකුණන්න තීරණය කරලා කියලා. ලූෂී කාවත් දැනුවත් නොකර රටින් පිට වෙන්න හදන නිසා ඔහුව නවත්තන්න තාත්තා කළ දරුණු සෙල්ලමක් තමයි මේක. තාත්තගේ මේ ක්‍රියාව නිසා ලූෂීත් ෆ්ලයිට් එකට යන්නේ නැතිව ඉක්මනින්ම නිවසට එනවා. මේ විදිහට එකම දවසේ අපේ කතාවේ ප්‍රධාන කතා නායකයාගෙත් නායිකාවගෙත් බලාපොරොත්තු සහ සිහින සහ මුලින්ම බිඳ වැටෙනවා. දැන් අත්තම්මගේ බෙහෙත් වලට වගේම ඇයට කරන්න තියෙන විශාල සැත්කමට මුදල් සොයාගන්න චෝවන්ට කිසිම ක්‍රමයක් නැහැ. අසරණ වුණු ඇයට විභාගයක් දැන් නැති නිසා දිවාරෑ නොබලා පාර්ට් ටයිම් ජොබ් කරනව හැරෙන්න වෙනත් විසඳුමක් ඉතිරි වෙන්නේ නැහැ. දැඩි මානසික පීඩනයට ලක් වෙලා ඉන්න චෝවන් තමන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය වගේම ආසාවෙන් සටහන් කළ නෝට්ස් පවා විනාශ කරනවා. නැවත නිවසට ආවම ලූෂීට ඊළඟ දවසේ ලොකු ශබ්දයක් ඇහෙන්න ගන්නවා. ලූෂීගේ අම්මා ආසාවෙන් සිතුවම් කළ සිතුවම් නිවසින් අරගෙන යන්නයි හදන්නේ. නිවස විකුණලා මේ සිතුවම් ලූෂීගේ සීයාගේ නිවසට යවන්නයි තාත්තා සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඔහු මේ සිතුවම් අරගෙන යන අයත් එක්ක වාද කරන්න ගන්නවා. ටික දවසක් ගත වුණාම යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක්සෑම් එකේ රිසල්ට් එනවා. හැම යාළුවෙක්ම සතුටු වෙද්දී තමන්ගේ හීන බිඳිලා ගිය ලූෂී වගේම චෝවන් දෙන්න නම් ඉන්නේ ගොඩක් දුකින්. දවසක් ෆන් එක ගරාජයේ ඉන්න ලූෂීට දැනගන්න ලැබෙනවා චෝවන්ගේ හොඳම යහළුවා මෙන් දැන් මෙතන පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා මේ ගරාජ් එක අයිති ඇගේ මාමට කියලා. ඒ වෙලාවේ මෙන් එක ගනුදෙනු කරුවෙක් එක්ක ලොකු රණ්ඩුවක් ඇති කරගෙනයි ඉන්නේ. බලද්දි ඒ ගනුදෙනු කරුවා වෙන්නේ ඉස්සර චෝවන්ව බය කළ වන්හුයි. වන්හුයි ලූෂී කියන්නේ නිතරම ණයයි මුගටියයි වගේ ඉන්න දෙන්නේ. වන්හුයි ලූෂීට අපහාස කරමින් කියනවා ඔයාගේ තාත්තා බිස්නස් වැඩවලට මගේ තාත්තගේ පස්සෙන් දැන් එනවා. අන්න ඒ වගේ දවසක ඔයාටත් මගේ ඉස්සරහ දන නමන්න වෙනවා කියලා. මේ කතාව දුරදිග ගිහින් අන්තිමේදී බයික් රේස් එකකට මගපෑ දෙනවා. කොන්දේසිය තමයි වන්හුයි පරාජය වුණොත් එයාගේ මිල අධික බයික් එක විනාශ කරගන්න ඕනේ. ලූෂී පරාජය වුණොත් වන්හුයි ඉස්සරහ දන ගහන්න ඕනේ කියන එක. තරගය ආරම්භ වෙද්දී වන්හුයිගේ සුපිරි බයික් එක දැක්කම ලූෂීට දිනන්න බැරි වෙයි වගේ පෙනුනත් ගරාජයේ හිමිකරු ඒ කියන්නේ මෙන්ගේ මාමා කියනවා වාහනේ හොඳ වුණාට වැඩක් නැහැ පදවන එක දක්ෂ වෙන්න ඕනේ කියලා. ඇත්තටම තරගයේ අවසන් මොහොතේ ලූෂී කරන සුපිරි ස්ටන්ට් එකක් නිසා ඔහු පළමු ස්ථානය දිනා ගන්නවා. ලූෂී ජයග්‍රහණය කළාට පස්සේ වන්හුයිගේ බයික් එක තල්ලු කරලා වන්හුයිට මිටියක් දීලා බයික් එක කඩා දමන්න කියනවා. වන්හුයි මේක එළියේදී බලාගමු කියලා ලූෂීට තර්ජනයක් කරනවා. මේ අතරේ චෝවන්ගෙන් අය ඉල්ලන්න ලුවෝහීට අද නම් ඇයට කරදර කරන්න වෙන්නේ නැහැ. මොකද වන්හුයි ලුවෝහීට කෝල් කරලා කියනවා ලූෂීට පහර දෙන්න මැර පිරිසක් ඕනේ කියලා. මේ කතාව අහගෙන ඉන්න චෝවන් ලුවෝහී පස්සෙන් යන්න ගන්නවා. ටික වෙලාවකින් ඇය දකිනවා ලුවෝහී ලූෂීව වට කරගෙන පහර දෙන්න යනවා. ලූෂී තනියම සටන් කළත් මෙතන පිරිස වැඩි. ඒ වෙලාවේ චෝවන් සැඟවිලා ඉන්නේ නැතිව මෙන්ගේ බයික් එක අරගෙන ලොකු බෑවුමක් දිගේ වේගයෙන් ගිහින් අර පිරිස මැන්දර කඩා වදිනවා. ඇය ඉක්මනින්ම ලූෂීට බයික් එකට නගින්න කියලා එතනින් පැනලා යනවා. ඒ එක්කම පොලිසියත් එන නිසා අර මැර පිරිසට මේ දෙන්නගේ පස්සෙන් නම් එන්න වෙන්නේ නැහැ. තුවාල වුණ ලූෂීට චෝවන් ගොඩක් ආදරයෙන් බෙහෙත් දමන්න ගන්නවා. ඔවුන් වෙන්නුනත් දෛවය විසින් නැවතත් මේ දෙන්නම එකතු කරලා තියෙනවා. ඊට පස්සේ නූඩල්ස් කන අතරේ ලූෂී චෝවන්ගෙන් අහනවා ඔයාට මම ගැන මොකද හිතෙන්නේ? මුලින් මගේ උපදේශකයා වුණා ඊට පස්සේ මට හොඳට ඉගැන්නුවා මාත් එක්ක යාළු වෙලා එකපාරම මාව අමතක කරලා දැන් මම කරදරයක වැටිලා ඉන්න වෙලාවේදී ආයෙත් මාව බේරගත්තා ඔයා මගේ ජීවිතයට ඇතුල් වෙලා මේ මොනවද කරන්න කියලා. චෝවන් මෙතනදී උත්තරයක් නොදී පිට වෙන්න ගියත් ලූෂී ඇව නතර කරලා අහනවා අපි වෙන්නුනත් ආයෙමත් මුණ ගැසුණා ඒක ඔයාට දෛවයේ විදියට පිළිගන්න පුළුවන්ද කියලා. ඒත් චෝවන් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඊළඟ දවසේ ලූෂීට දැනගන්න ලැබෙනවා චෝවන් මේ දවස්වල ගොඩක් දුක් විඳිනවා කියලා. ඇයගේ අත්තම්මා අසනීප වුණ නිසා ඇයට විභාගය ලියන්නත් නොහැකි වුණා. මුදල් නැතිව චෝවන් ගොඩක් දුක් විඳින බව දැනගන්න ලූෂී ගොඩක් පුදුම වෙනවා. ඔහු හොස්පිටල් එකට ගිහින් චෝවන්ගේ අත්තම්මගේ එදිනට නියමිත හොස්පිටල් බිල් එක පවා පේ කරනවා. තමන්ගේ ආත්ම ගෞරවය පණ වගේ රකින චෝවන් WeChat එකෙන් ඒ මුදල ආයෙම ලූෂීට මාරු කරනවා.
එතනදී ලූෂී දැනගන්නවා එදා ඇය තමන්ගේ ටියුටර් උනේ අත්තම්මගේ බෙහෙත් වලට මුදල් සොයාගන්න විතරයි කියලා. ඊට පස්සේ දවසක් චෝවන් ගේම් ෂොප් එකක වැඩ කරන අතරේ එතනට එන ලූෂී යන්ත්‍රයකින් බෝනික් එක්ක අරගෙන විහිළු කරනවා මේ බෝනික්කත් ඔයා වගේමයි කියලා. ඒ වෙලාවේ ඔහු එදා ඇයට දෙන්න සූදානම් කළ ඊතලයක හැඩයක් තියෙන මාලය ඇයට තෑගි කරනවා. චෝවන් මේ මාලය තමන්ගේ කීචේන් එකට ගැලපෙන නිසා ආසාවෙන් බාරගත්තත් මටත් වඩා බෝනික්ක ලස්සනයි කියලා බෝනික්කව නම් ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවේ චෝවන්ගේ අම්මා ලූෂීගේ අම්මගේ පැරණි නිවසට ඇවිත් ඉන්නවා කියලා දැනගන්න ලැබෙන නිසා ලූෂී චෝවන් එක්කම ඒ නිවසට යනවා. ඉතින් මේ වෙලාවේදී චෝවන්ගේ අම්මා හදන්නේ මේ නිවස විකුණන්න. රහසින් ඔවුන්ගේ කතාව අහගෙන ඉන්න මේ දෙන්න තීරණය කරනවා ඒ අයව නිවසින් එලවා දමන්න. ඉතින් මේ දෙන්නම එකතු වෙලා ඔවුන්ව බය කරන්න නියම ප්ලෑන් එකක් ගහනවා. එකපාරම නිවසේ ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා උඩ තට්ටුවෙන් අද්භූත ශබ්ද එක්ක පියානෝ වාදනයක් ඇහෙන්න ගන්නවා. එළියට ගියාම රතු පාට සලකුණුත් දකින්න ලැබෙන නිසා මේ නිවස මිලදී ගන්න ආව සල්ලිකාර පුද්ගලයා මේ නිවසේ ඉන්නේ නැතිව ඉක්මනින්ම පෙරලා යනවා. සැලසුම සාර්ථක වුණ නිසා ලූෂී වගේම චෝවන් ගොඩක් සතුටු වෙනවා. එළියේ තිබුණ සිතුවම් දැක්කම චෝවන් දැනගන්නවා ලූෂී එයාගේ අම්මා වගේම දක්ෂ කලාකාරයෙක් කියලා. ඒත් පියානෝ කාමරයට චෝවන් රහසින් ගිය බව දැනගත්තම ලූෂී තරහින් ඇයට කෑගසනවා. මේකට බය වෙන චෝවන් ඉක්මනින්ම මෙතනින් පිට වෙනවා. සමහර විට ඒ ලූෂීගේ අම්මගේ කාමරය වෙන්නත් පුළුවන්. නිවසින් පිටතට ආවම චෝවන්ට ආයමත් එයාගේ අම්මව හමු වෙනවා. අත්තම්මගේ සැත්කමට මුදල් ඕන නිසා චෝවන් තමන්ගේ තාත්තගේ රක්ෂණ මුදලින් තමන්ට හිමි කොටස ආයමත් ඉල්ලනවා. ඒත් අම්මා නම් කියන්නේ මේක ඇයට අයිති නැහැ කියලා. චෝවන් ඒ නිසා මුදල් ණයට ඉල්ලනවා. අම්මා කියනවා මුදල් ඕනේ නම් දැන්ම මගේ ඉස්සරහා ලූෂීව බ්ලොක් කරන්න කියලා. අත්තම්මව බේරගන්න වෙනත් ක්‍රමයක් නැති නිසා චෝවන් ගොඩක් දුකින් ලූෂීව බ්ලොක් කරනවා. මේ වෙලාවෙම තමයි ලූෂී තමන් කලින් කෑ ගැසුව එකට සමාව ඉල්ලලා චෝවන්ට මෙසේජ් කරන්නේ. ඉතින් මේ වෙනකොටත් චෝවන් ඔහුව බ්ලොක් කරලා ඉවරයි. ඊට පස්සේ ලූෂී තමන්ගේ සීයාගේ නිවසට යනවා. සීයා තමන්ගේ පුතාටත් වඩා ලූෂීට ආදරය කරනවා. ලූෂීගේ අම්මගේ නිවස විකුණන්න යන බව දැනගන්න සීයා නියෝග කරනවා ඒ නිවස කිසිසේත්ම විකුණන්න බෑ කියලා. ඒකට ලූෂීට ගොඩක් සතුටු හිතුණත් සීයා මෙතනින් ගියාම තාත්තා කියනවා ඊළඟ දවසේ පාටි එකක් තියෙනවා ඒකට වන්හුයි වගේම එයාගේ තාත්තත් එනවා ලූෂී කලින් ඔහු සමග රණ්ඩු වුණ නිසා වන්හුයිගෙන් සමාව ගන්න කියලා. තාත්තා කවදාවත් ලූෂීගේ පැත්තෙන් හිතන්නේ නැහැ. මේ අතරේ චෝවන් යමක් සොයන නිසා නිවසේ තිබුණ පැරණි ලියකියවිලි වගේක් හමු වෙනවා. ඒ වෙලාවේදී ඇයට නොසිතූ විදිහේ භයානක සත්‍යයක් දැනගන්න ලැබෙනවා. ඇත්තටම තාත්තගේ රක්ෂණ මුදල අයිති වෙන්නේ චෝවන්ට විතරයි. ඇය කුඩා කාලෙදිම අම්මා වංචනික ලෙස ඇයගේ නම භාවිතා කරලා ඒ මුදල් ඔක්කොම අරගෙන තියෙනවා. තමන්ගේම අම්මා තමන්ට මේ කළ ද්‍රෝහිකම නිසා චෝවන්ට ගොඩක් තරහ යනවා. ඇය තීරණය කරනවා ආය කවදාවත්ම අම්මා කියන දේ අහන්නේ නැහැ කියලා. ලූ පවුලේ තියෙන පාටියකට තමන්ගේ අම්මත් එන බව දැනගන්න චෝවන් එතනට යන්න ආයමත් ලූෂීව යූස් කරන්න තීරණය කරනවා. චෝවන් වැඩ කරන තැනට හැමදාම ලූෂී එන්නේ ඇයව බලන්න. ඉතින් මේක ප්‍රයෝජනයට ගන්න චෝවන් ලූෂී එක්ක යාළු වෙන්න විවිධ ක්‍රම යොදාගත්තත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නම් නැහැ. දවසක් චෝවන් වැඩ කරන තැනට යන්නේ නැති නිසා ඇය ගැන කරදර වෙන ලූෂී ඇයට කෝල් කරලා ආයෙමත් ඇය සමග යාළු වෙනවා. ඊට පස්සේ මේ දෙන්න හමු වුණාම ඇය අහනවා ඔයාගේ ගෙදර තියෙන පාටි එකට එන මියුසික් බෑන්ඩ් එකේ සින්දු අහන්න මටත් එන්න පුළුවන්ද කියලා. ලූෂී ඉක්මනින්ම ගොඩක් සතුටින් ඒකට එකඟ වෙනවා. ඉතින් ඔහු එදාම රාත්‍රියේ ඇයට ගැලපෙන ලස්සන ඇඳුමක් සූදානම් කරන්න ෂොප් එකකට යනවා. මේ අතරේ යන්ගේ උපන්දිනය දවස උදා වෙනවා. යන් තමන්ගේ තාත්තා ඒ කියන්නේ ලූෂීගේ තාත්තව හමු වෙන්න ගියත් තාත්තා ඔහුට සලකන්නේ හිඟන්නෙක් වගේ පහත් කරලා. මිලාදික පෑනක් මුලින් දීලා යන්ට ඇඳුම් අරගෙන දෙන්න කියලා සේවකයෙක්ට බාර දෙන තාත්තගේ ඇසිරීම නිසා යන් ගොඩක් කලකිරීමටපත් වෙනවා. ඔහු ආයමත් නිවසට එන අතරේ චෝවන් යන් වෙනුවෙන් කේක් එකක් අරගෙන ඇවිත් ඉන්නවා. මේ දෙන්න උපන්දිනය සමරලා අවසන් වුණාම යන් ඇයට කලා ප්‍රදර්ශනයක ටිකට් එකක් දීලා ඒක බලන්න ආරාධනා කරනවා. ඉතින් මේ කලා ප්‍රදර්ශනයයි ලූ පවුලේ පාටි එකයි තියෙන එකම දවසේ. චෝවන් කොහොම හරි වෙලාවක් හදාගෙන එන්නම් කියලා ප්‍රදර්ශනය බලන්න යන්න යන්ට පොරොන්දු වෙනවා. පාටි එක දවසේ චෝවන් එනකල් ලූෂී බලාගෙන ඉන්නවා. චෝවන්ව දකින වන්හුයි ඕනෑ කමින්ම ඇගේ ඇඳුමට වයින් හලනවා. මේක ඔහුගත් ඇඳුම ඇයට ලබා දෙන්න අවස්ථාවක් කරගන්න ලූෂී චෝවන්ව ඇඳුම් මාරු කරන්න එක් කරගෙන යනවා.
චෝවන් ඇඳුම් මාරු කරන අතරේ පාටියකට යන ලූෂියට තාත්තා වන්හුයි එක්ක යහළු වෙන්න කියන නිසා ඔවුන් දෙදෙනම තාත්තලට පෙනෙන්න යහළුවෝ වගේ බොරුවට රඟපෑමක් කරනවා. ඊට පස්සේ චෝවන් ලූෂි ඇය වෙනුවෙන්ම සකස් කළ ලස්සන ඇඳුමින් සැරසිලා පාටියකට එනවා. චෝවන් අද හරියට සින්ඩරෙල්ලා වගේ තමයි මුළු සාදයේම අවධානය ඇය දිනා ගන්නවා. ලූෂි ඇයට ගොඩක් ආදරයෙන් කපල් ඩාන්ස් එකකට ආරාධනා කරනවා. ඒත් ඩාන්ස් කරන්න දන්නේ නැති චෝවන් මේකට අකමැති වුණත් ලූෂි ඇයට ඩාන්ස් කරන්න උගන්වනවා. ඒ දර්ශනය නම් ගොඩක් ආදරණීයයි. ඒ වෙලාවේ පසුබිමෙන් ඇහෙන්නේ පිරිමි ළමයෙක් Tamanව පාවා දෙන බව දැනම ගැහැණු ළමයට ආදරය කරන බව කියන සින්දුවක්. ඩාන්ස් එක අවසන් වුණාම චෝවන් අහනවා මමත් කවදා හරි දවසක ඔයාට රිදෙව්වොත් මොකද කරන්න කියලා. ලූෂි කියනවා මම මුකුත් කරන්නේ නැහැ කියලා. ලූෂිගේ තාත්තා වේදිකාවට ඇවිත් Tamanගේ කලින් අහිමි වුණ බිරිඳගේ සිතුවමක් පෙන්වමින් ඇයව අදටත් මතක් වෙනවා ඇයට අදටත් ආදරය කරනවා කියලා බොරු රංගනයක් කරන්න ගන්නවා. ඇත්තම කිව්වොත් ඔහුට මේ සිතුවමේ නමවත් මතක නැහැ. ඒ එක්කම තාත්තා ලූෂිට කතා කරන නිසා මේ සිදුවීමට තරහ ගන්න ලූෂි වේදිකාවට ගිහින් මේ සිතුවමේ නම නිම නොවන ගිම්හානය මගේ අම්මා ඍතු 4ටම ගැලපෙන විදියට සිතුවම් නිර්මාණය කළා කියනවා. ඒ වෙලාවෙම චෝවන්ට කෝල් එකක් එනවා. අත්තම්මට වකුගඩුවක් දෙන්න කෙනෙක් කැමති වුණා ඒකට යුවාන් ලක්ෂ 3ක් ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි ඇගේ අම්මගේ ආරක්ෂකයෝ ඇවිත් චෝවන්ගේ ආරාධනා පත්‍රය ඉල්ලනවා. ආරාධනා පත්‍රයක් නැත්නම් ඇයව එලවන්නයි මේ අය සූදානම් වෙන්නේ. Tamanගේම අම්මා Tamanට මෙහෙම කරනවට තරහ ගන්න චෝවන් කෙලින්ම වේදිකාවට ගිහින් මයික් එක අතට ගන්නවා. ඇය හැමෝම ඉස්සරහා කියනවා මම මේ සාදයට ආවේ මට ගොඩක් විශේෂ මගේ අධ්‍යාපනයට නිර්නාමිකව උදව් කළ දේව දූතයෙක් වගේ කාන්තාවකගේ ආරාධනයකටයි මම ඇයට අම්මා කියලා කතා කරන්නද කියලා. අම්මා කියන වචනයෙන් මුළු පාටි එකම හොලවන චෝවන් Tamanගේ අම්මව හැමදෙනාම ඉදිරියේ අපහසුතාවට පත් කරනවා. අම්මට සිද්ධ වෙනවා චෝවන්ව බදාගෙන බොරුවට රඟපෑමක් කරන්න. ඒත් මේ හැමදේම දිහා බලාගෙන ඉන්න ලූෂියට තේරුම් යනවා චෝවන් Tamanව මෙවරත් වාසියට භාවිතා කළා කියලා. ඒ අතරේ චෝවන් එනකල් බලාගෙන ඉන්දියේ යන් හොස්පිටල් එකට ගියාම චෝවන්ට ලැබුණු ඉන්විටේෂන් එක දකින නිසා දැනගන්නවා චෝවන් දැන් ලූෂිගේ ගෙදර පාටි එකට ගිහින් කියලා. අවසානයේ ලූෂි ගොඩක් තරහින් චෝවන්ව කඳු මුදුනකට එක් කරගෙන යනවා. ඔහු අහනවා ඔයා මාව ලන් කරගත්තේ මගේ කුඩම්මට ලන් වෙලා මගේ සහෝදරිය වෙන්න ඕනේ නිසාද? ඔයාට මාව ටූල් එකක් විතරයිද එක පාරක්වත් ඔයා මට ඇත්තටම ආදරය කරලා නැද්ද කියලා. චෝවන් මේකට උත්තර දෙන්න කැමති වෙන්නේ නැහැ. ලූෂි ඒ නිසා ඇව බලහත්කාරයෙන්ම සිප ගන්නවා. අවසානයේ චෝවන් කියනවා මම කවදාවත් ඔයා ගැන එහෙම හිතුවේ නැහැ කියලා. ඉතින් මේ වචන නිසා ලූෂිගේ හදවත සදහටම බිඳිලා යනවා. ඇව පාර තනි කරලා පිට වෙලා ගියත් ආයෙමත් ටික වෙලාවකින් චෝවන්ව සොයාගෙන ලූෂි මෙතනට ආවත් ඇය කැබ් එකකින් නිවසට ගිහින් අවසන්. නිවසට යන චෝවන්ව හමුවන ඇගේ අම්මා ඔයාට කවදාවත් සින්ඩරෙල්ලා වෙන්න බෑ මේ සපත්තු ඔයාට ගැලපෙන්නේ නැහැ කියනවා. ඇත්තටම ලූෂි දුන් හීල්ස් නිසා චෝවන්ගේ කකුල් තුවාල වෙලයි තියෙන්නේ. කොහොම හරි අම්මා රක්ෂණ මුදල වගේම අත්තම්මගේ ඔපරේෂන් එකට සල්ලිත් ලබා දෙන්න එකඟ වෙනවා. ඒත් තවත් කොන්දේසියක් දානවා. ඊළඟ දවසේ ලූ පවුලේ උදේ කැම මේසයට සහභාගී වෙලා Taman ඉක්මනින්ම මේ නගරයෙන් පිටවන බව හැමදෙනාටම දන්වන්න කියලා. මොකද පාටි එකේදී ලූෂිගේ විදේශගත වෙලා ඉන්දිය නැන්දා ෂෙන්ලන් චෝවන්ව දැක්කම ඇයට උදේ කෑමකට ආරාධනා කරලා තියෙනවා. මේ හැමදේම අහගෙන ඉන්න යන් අම්මා ගියාම චෝවන්ට බැන්ඩේජ් එකක් දෙමින් කියනවා අනෙක් අයට ඔයාව තේරුම් ගන්න නොහැකි වුණත් මට නම් ඔයාව හොඳින් තේරුම් ගන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ උදේ කෑම මේසයේදී ලූෂි තාත්තත් එක්ක ලොකු රණ්ඩුවක් ඇති කර ගන්නවා. තාත්තට ඕනේ ලූෂි විදේශගත වෙන්නේ නැතිව ඔහුගේ බිස්නස් කරනවා දකින්න. ඒ වුණත් ලූෂිට නම් ඕනේ ඔහුගේ අම්මා වගේ කලාකරුවෙක් වෙන්න. ලූෂිගේ නැන්දා ෂෙන්ලන් තමයි ඔහුට විදේශගත වෙන්න උදව් කරලා තියෙන්නේ කියලා මේ වෙලාවේදී පැහැදිලි වෙනවා. ෂෙන්ලන් එකවරම කියනවා අපට අමුත් එක්ක ඉන්නවා කියලා. ඉතින් දොරෙන් ඇතුළු වෙන්න වෙන කවුරුත් නෙමෙයි චෝවන්. ඇයව දැක්කම ලූෂි ගොඩක් පුදුමයෙන් ගල් ගැහෙනවා. අම්මා මේ වෙලාවේදී ඕනෑකමින්ම කියනවා ලූෂිව පෙන්වලා චෝවන්ට අයියට හායි කියන්න කියලා. අම්මගේ මේ දරුණු සෙල්ලම නිසා ලූෂිගෙත් චෝවන්ගෙත් ආදර කතාවට ඊළඟට මොනවා වෙයිද? චෝවන් ඇත්තටම නගරය දාලා යාවිද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ කොටසින් ඉක්මනින් හමු වෙමු.